අපි ෆොසිල් ඉන්ධන භාවිතයෙන් ටික ටික අයින් වෙලා හැම දෙයක්ම විදුලීකරණය කරා යා යුතුයි කියලා. ඒ කියන්නේ අපි විදුලි දුම්රිය, විදුලි කාර්, ගෘහස්ථව මේ කුකින් වගේ ඒවා විදුලීකරණය සියලු දේවල් විදුලීකරණය වෙලා අවසානයේ අපේ ෆොසිල් ඉන්ධන වලින් ඉවත් විය යුතුයි කියන තැනට අපි එන්න ඕනේ. ඔව් අපේ අසල්වැසි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවත් සෑහෙන අපිට කිට්ටුවෙන් ආර්ථිකය හා ෆොසිල් ඉන්ධන සැපයීම මත අපි කිව්වොත් පොසිටිව් කෝරිලේෂන් එකක් තියෙනවා. නමුත් අපේ තරම්ම මම හිතනවා ඒ පොසිටිව් කෝරිලේෂන් එකේ තීව්‍රතාවය අපිට වැඩි පොඩ්ඩක් අඩුයි කියලා ඉන්දියාවේ. හේතුව ඉන්දියාවට මේ විශාල වශයෙන් ගල් අඟුරු තියෙනවා රටේ පොළොවේ තියෙනවා. අද අපි කතා කරන්නේ ෆොසිල් ඉන්ධන සැපයීම සහ ලංකාවේ ආර්ථිකය අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ කියන්නේ ෆොසිල් ඉන්ධන සැපයීමත් එක්ක ලංකාවේ ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද කියලා අද අපි සාකච්ඡා කරන්නේ. අද අපේ සාකච්ඡාවට නුෂාන් ඇවිල්ලා ඉන්නවා. නුෂාන් මේක පොඩි ආරම්භයක් කරනවා. ඔව් අපි අපේ තාක්ෂණික කරුණු කතා කරන කලින් අපි පොඩ්ඩක් ඉතිහාසෙට ගිලවලා මේ අපි ඉන්ධන අර්ථ දෙකම අපිට 2022 අමතක කරන්න බෑ. ඔව් අපි 2022 ඇතිවෙච්ච තත්ත්වය අපි අපසේ හැරිලා බැලුවොත් 2022 ජනවාරි වෙද්දී අපේ රටේ විශාල ආර්ථික අර්බුදයකට ගියා. ඒ කියන්නේ ඩොලර් සංචිතවල විශාල අර්බුදයකට ගියා නුෂාන්. ඒක ගොඩක් අයට ජනවාරි වල දැනුනේ නැහැ. නමුත් ඒක තිබුණා හැම. එතකොට 2022 පෙබරවාරි වල වෙනකොට මේක අපේ ඉන්ධන අර්බුදය කරා ගියා. ඒ කියන්නේ අපිට ඉන්ධන ඒ කියන්නේ නැව්වෙනවා. මේ නැව්වාවට මේකට LC වලට සල්ලි ගෙවන්න මේ ඩොලර් නැහැ. ඉතින් මේකත් එක්ක නැව්වෙවිල්ලම් ඈත මුදේ තියෙනවා. බාන්න විදියක් නැහැ. එතකොට විශාල තෙල් පෝලිං ඇති වුණා. ගෑස් පෝලිං ඇති වුණා. ඒ වගේම සියලුම ආකාරයේ ශක්තිය සැපයීම පිළිබඳ ගැටලු ආවා. ඒ කියන්නේ අපේ විදුලි බලයත් කපන්න වුණා. මම පැය 12ක් 14ක් වගේ ප්‍රමාණයක් දවසකට කැපුවා. අපි 2026ට ආවත් අපේ තත්ත්වය සමානයි කියන්න බෑ. ඔව්. නමුත් අපි ඒ අධ්‍යයනයත් කළා මිස. ඔව් 2026 නොෂාන් තිබිච්ච තත්ත්වය ඒ තත්ත්වයට වැඩි වෙනස් දෙයක්. වෙනස් පැත්තක්. කියන්නේ 2026 ඇති වුණේ මේ ඒ කියන්නේ මැද පෙරදිග යුද්ධ නිසා, ඒ කියන්නේ ඉරාන නිසා ඇමරිකාව අතර යුද්ධය නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවා. ඒකම ඉන්ධන සැපයීම පිළිබඳ ලොකු ගැටලුවක් ආවා. ඒ කියන්නේ මේ විශේෂම අපේ කලාපයට ඉන්ධන මේ සැපයීමේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. ඒක එකම ඉන්ධන මිල, පෙට්‍රල්, ඩීසල්, බොරතෙල් මිල ඉතා විශාල වශයෙන් වැඩි වුණා. ඉතින් එතකොට මේ විශාල වශයෙන් අපිට ඉන්ධන වලට ඩොලර් ගෙවන්න වුණාම අපේ මේ රුපියලේ කියන්නේ අපිට ඩොලර් සංචිත අඩු වෙගෙන ගියා. අපිට ඩොලර් එකට ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩි වුණා. ඒ කියන්නේ රුපියලේ අගය අප්‍රමාණ වුණා. ඉතින් මේ වගේ යම්සි අර්බුදකාරී තත්ත්වයකට අපි ආර්ථික අර්බුදකාරී තත්ත්වයකට මේ අවුරුද්දේ ගියා මේ ඉන්ධන සැපීමේ ප්‍රශ්නේ නිසා. මේ කාරණාත් එක්ක අපිට නිකන් සාරාංශ කරොත් අපේ ආර්ථිකය සහ මේ ඉන්ධන සැපයීම සහ ඉන්ධන මිල අතර තියෙන ස්ට්‍රෝං කෝරිලේෂන් එක. ඔව්. මේ ස්ට්‍රෝං කෝරිලේෂන් එක අපි නිකන් සංසන්දනය කරලා බලමු කලාපීය රටවල් කිහිපයක් අරගෙන අපි ඕස්ට්‍රේලියාව අරගෙන බැලුවොත් ඕස්ට්‍රේලියාව ගත්තොත් මම හිතනවා මේ තත්ත්වය අපිට වැඩිය වෙනස් කියලා. මොකද අපි 100% ෆොසිල් ඉන්ධන ආනයනයේ මත යැපෙන රටක් ලංකාව. මොකද ඕස්ට්‍රේලියාව ගත්තොත් ෆොසිල් ඉන්ධන කිව්වම ගල් අඟුරු ඒ වගේම මේ ස්වාභාවික වායු නැචරල් ගෑස් ඕස්ට්‍රේලියාවේ පොළොවේ උඩ තරම් තියෙනවා. රට තුල තියෙනවා. මම කියන උඩ තරම් කියන අසීමිත නෙමෙයි. නමුත් අතිවිශාල වශයෙන් තියෙනවා. රට තුල පොළොවේ ගන්න පුළුවන්. අපේ රට වගේ නෙමෙයි. අපි 100%ක්ම ආනයනයේ මත ෆොසිල් ඉන්ධන ආනයනයේ මත කැපෙන රටක්. අපි ඉන්දියාව කියන සාධක රට ඔව් අපේ අසල්වැසි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවත් සෑහෙන අපිට කිට්ටුවෙන් ආර්ථිකය හා ෆොසිල් ඉන්ධන සැපයීම මත අපි කිව්වොත් පොසිටිව් කෝරිලේෂන් එකක් තියෙනවා. නමුත් අපේ තරම්ම මම හිතනවා ඒ පොසිටිව් කෝරිලේෂන් එකේ තීව්‍රතාවය අපිට වැඩි පොඩ්ඩක් අඩුයි කියලා ඉන්දියාවේ. හේතුව ඉන්දියාවට මේ විශාල වශයෙන් ගල් අඟුරු තියෙනවා. රටේ පොළොවේ තියෙනවා. එතකොට ඉන්දියාවට ඒ වගේම ගෑස් තියෙනවා. ඉන්දියාව පොළොවේ ඉන්දියාවේ මුළු ස්වාභාවික වායුව අවශ්‍යතාවයෙන් 50% විතරයි පොළොවෙන් ගන්න. ඒගොල්ලෝ ස්වාභාවික වායුව පාවිච්චි කරනවා මේ බල ශක්තිය සඳහා සහ ඉන්දියාවේ මුළු බල ශක්තිය අවශ්‍යතාවයෙන් මැද 60%ක් විතරම ලබා ගන්න මේ ගල් අඟුරු. ඒ වගේම ඉන්දියාව පොදු ප්‍රවාහනයත් විශාල වශයෙන් විදුලිය පාවිච්චි කරනවා. පොදු ප්‍රවාහනයේ විශේෂයෙන්ම ඉන්දියාවේ මුළු දුම්රිය සේවයෙන් 95%ක් විදුලීකරණය කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ෆොසිල් ඉන්ධන පාවිච්චි කරන්නේ දුම්රිය වලට. අනිත් අතට ඒගොල්ලෝගේ න්‍යෂ්ටික බලයත් යම් ප්‍රමාණයක් තියෙනවා. පාවිච්චි කරන රට. අපි මේ විශාල වශයෙන් අපි ෆොසිල් ඉන්ධන ආනයනය කරනවා. මේ විශාල කියන වචනේ ජනතාව හුවොත්
විශාල කියන්නේ කොච්චරද? අපි අපේ විදේශ විනිමය ආදායමත් එක්ක ඉලක්කමක් විදිහට අපි කියමු මේ විශාල කියන එක කොහොමද? ඔව් නිශාන් දැන් අපේ විදේශ විනිමය ආදායම ගත්තොත් 2025 අවුරුද්දේ ඩොලර් බිලියන් 17ක් වගේ ආසන්න වශයෙන්. ඒක මේ අවුරුද්දේ ඩොලර් බිලියන් 18ක් වගේ එස්ටිමේට් එකක් තියෙනවා. නමුත් අපි ගිය අවුරුද්දේ ඩොලර් බිලියන් 17න් අපි 4 ඩොලර් බිලියන් 4 බිලියන 4මාරක්ම වගේ වියදම් කරලා තියෙන්නේ ෆොසිල් ඉන්ධන ආනයනය කිරීම ඒ සඳහා. කියන්නේ 125කට අඩු වෙනවා. 125කට වැඩි 130කට කිට්ටු වෙන ප්‍රමාණයක් අපි වියදම් කරලා තියෙනවා ෆොසිල් ඉන්ධන ආනයනය කිරීම සඳහා. මේ අවුරුද්දේ මම හිතනවා ඒක 135ක් විතර වෙයි කියලා. මේ බොරදෙල මිල යමත් එක්ක අපි මෙච්චර වියදමක් කරලා කියන බොරදෙල් නැත්නම් ෆොසිල් ඉන්ධන අපි මොනවටද පාවිච්චි කරන්නේ? ඔව් අපේ දැන් අපේ ගත්තොත් අපි ප්‍රවාහන ක්ෂේත්‍රය තියෙනවා. ඒ ප්‍රධාන වගේම වශයෙන්. ප්‍රධාන වශයෙන්. ඊළඟට අපේ විදුලි බල නිෂ්පාදනය, බල ශක්ති නිෂ්පාදනය තියෙනවා. අනිත් පැත්තට කර්මාන්ත සහ ගෘහස්ත පරිභෝජන LP gas. ඒතර මේන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් 60%කට ආසන්න ප්‍රමාණයක් අපේ මුළු ෆොසිල් ඉන්ධන භාවිතයෙන් ආනයනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් පාවිච්චි වෙන්නේ ප්‍රවාහන කටයුතු සඳහා. 40%කට ආසන්න ප්‍රමාණයක් පාවිච්චි වෙනවා මේ විදුලි ජනන. විදුලි ජනනය කිරීම සඳහා. අපි දල වශයෙන් තියාගමු මේ 60 සහ 40 කියන ඉලක්කම් දෙක අපි කර්මාන්ත සහ ගෘහස්ත පරිහරණය අපි මදකට පැත්තකින් තියමු. අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු මේ ප්‍රවාහනයේ සංවිධ ජනනය කියන සාධකත් එක්ක. අපි මේ ප්‍රවාහනයේදී අපි ඇත්තටම ගන්නේ පොදු ප්‍රවාහනය දුම්රිය බස් රථ 100%ක්ම අපි ෆොසිල් ඉන්ධන මත. පොදු ප්‍රවාහනය අපි 100%ක්ම අපි මම හිතන්නේ මේ ෆොසිල් ඉන්ධන මත යන රටක්. හැබැයි පෞද්ගලික රථ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් කාර් ඇවිල්ලා තියෙනවා. ඉතින් පොඩි ප්‍රමාණයක් ඊට පොඩි මේ ප්‍රමාණයක් අපි ෆොසිල් ඉන්ධන භාවිතයෙන් චුට්ටක් අයින් වෙලා තියෙනවා. නමුත් අපේ විදුලිය අපේ දුම්රිය ගත්තොත් 100%ක්ම අපි ෆොසිල් ඉන්ධන ෆොසිල් ඉන්ධන මත මම ප්‍රවාහනය කියන ඒ මාතෘකා පොඩ්ඩකට පැත්තකින් තියලා අපි යමු විදුලි ජනනය කියන තැනට. අපි මේ ඇයි අතීතයේදී මෙච්චර ෆොසිල් ඉන්ධන මත යැපෙන විදුලි ජනන ක්‍රම භාවිත කරන්න පෙළඹුණේ? අපි ආපස්සට පොර 1950 වගේ අවුරුදු අපි 50 දශකයට ගියොත් ඒ කාලේ තමයි පටන් ගත්තේ මුලින්ම ජල විදුලි බලාගාරය. විමල සුරේන්ද්‍ර බලාගාරයෙන් පටන් අරන් 1980 ගණන් වෙනකොට අපි ගියා මේ අපේ වික්ටෝරියා රන්දලිගල වගේ විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර. ඒතර අපිට මේ අපිට බල ශක්තිය කියන එක අපිට 85 වගේ වෙනකන් අර්බුදයක් තිබුණේ නැහැ ලංකාවේ. ඒ කියන්නේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණවත් වුණා ඉල්ලුම එල්ලුමට සපිරා ගැනීමට. ඒ කියන්නේ අපි ප්‍රවාහනය හැමදාම ෆොසිල් ඉන්ධන මත යුණාට විදුලි බල ශක්තිය අපිට අර්බුදයක් තිබුණේ 80 ගණන් වෙනකන්. නමුත් 80 ගණන් වල අපිට පොඩ දැනෙන්න ගත්තා අපි මේකෙන් විතරක් අපිට මේ විදුලි බල ශක්තිය අපිට යැපෙන්න බෑ කියලා. ඒ වෙලාවේ ඒකට තීරණයක් වුණා මේ අපි ඒ වෙලේ ලාභම විදුලි විදුලි නිෂ්පාදනය සඳහා ලාභ ප්‍රභය ගල් අඟුරු. අපි ගල් අඟුරු බලාගාරයට යායුතු කියලා තීරණයට ආවා. මේක 80 ගණන් වල ඉඳලා විවිධ රජයන් මේක උත්සාහ කරා. නමුත් විවිධ හේතු හින්දා මුලින්ම මේක ඇත්තටම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල වරාය ආසන්නව මේ පිහිටවීම සඳහා තියෙන්නේ වුණත් පස්සේ පාරිසරික හේතු වෙන ඇවිල්ලා කොහොමද මේක නොර්චෝලි පිහිටවන්නේ 2010 අවුරුද්දේ මේකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගත්තා. අපි දැන් මේ සාධකත් එක්ක අපේ ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නය පැහැදිලි ඇති. අපි අපේ හැම ඩොලර් 100කින්ම 25 අතර ප්‍රමාණයක අපි ෆොසිල් ඉන්ධන නැත්නම් ශක්ති ප්‍රභවයන් ආනයනය කරනවා. ඒක තමයි අපේ ප්‍රශ්නේ. ඒ වගේම කියන්න ඕන නිශාන් දැන් අපේ මේ ගල් අඟුරු බලාගාරයේ මේ අපේ ස්ථාපිත කිරීමත් එක්ක අපේ බල ශක්තියේ විශාල මිල අඩුවීමක් තිබුණා. ඒ කියන්නේ අපි වියදම් කරන ප්‍රමාණය අඩු විදුලි ඒකකයේ මිල පහළ වෙනවා. පහළ ගියා. නිෂ්පාදන වියදම්. එතකොට දැන් මේ ප්‍රශ්න විතරක් කියලා අපි නැතු මහලුක වැරද්දක් අපි කරනවා. අපි උත්තරයකට සාකච්ඡා කරන්න ඕනේ. අපි ෆොසිල් ඉන්ධන භාවිතයෙන් ටික ටික අයින් වෙලා හැම දෙයක්ම විදුලීකරණය කරා යා යුතුයි කියලා. ඒ කියන්නේ අපි විදුලි දුම්රිය, විදුලි කාර්, ගෘහස්තව කුකින් වගේ ඒවා විදුලීකරණය සියලු දේවල් විදුලීකරණය වෙලා අවසානයේ අපේ ෆොසිල් ඉන්ධන වලින් ඉවත් විය යුතුයි කියන තැනට අපි එන්න ඕනේ. රජයේ ප්‍රතිපත්තියක් මට මගේ ඔළුවට එනවා දැන් මේ සාකච්ඡාවත් එක්ක 2050 දී. ඔව් 2050 දී අපි කියනවා මේ කාබන් නියුට්‍රල් කියලා ටාගට් එකක් තියෙනවා. අපි කාබන් නියුට්‍රල් කියන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් අපි ෆොසිල් ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේක අපි නිෂ්ක්‍රීය තත්ත්වයට එන්න ඕනේ කියලා 2050 අවුරුද්ද වෙද්දී. එහෙම ටාගට් එකක් තියෙනවා අපිට. ඒකට සමගාමීව අපිට මේ ඒ අතරමැද 2026 සහ 50 අතර පොඩි මයිල්ස්ටෝන් එකක් තියෙනවා 2040. ඔව්.
2040 වෙද්දී අපි යම්සි තැනකට එන්න ඕනේ. මම හිතන්නේ අපේ ෆොසිල් ඉන්ධන භාවිතය සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ කියලා ටාගට් එකක් තියෙනවා. එතකොට මේ යෝජනාවක් තියෙනවා. දැන් අපේ දැන් 30ක් කිව්වොත් අපේ ෆොසිල් ඉන්ධන සඳහා භාවිතා කරන විදේශ විනිමය අපි 10%කට අඩු කරන්න ඕනේ කියලා. ඒ වෙනකොට පවතින විදේශ විනිමය ආදායමෙන් 10%කට. ඒ කියන්නේ දැන් අපේ විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන් 18යි කියමුකෝ. ඒ වෙනකොට ඒක මම හිතනවා ඩොලර් බිලියන් 40ක් වගේ වෙන්න පුළුවන්. එතකොට මේ 40න් 10%කට අපි ආයුතුයි ෆොසිල් ඉන්ධන ආනයනය. ඔය දිග කතාවක් ඕක අපිට ඔබට නමක් දාගන්න. එතකොට අපිට ඉස්සරහින් ඔව් මේකට අපි කියනවා මේ විෂන් 2040 කියලා. අපි ප්‍රේක්ෂකයන්ට කිව්වොත් සරලව විෂන් 2040 කියන්නේ අවුරුදු 14කදී 2026 ඉඳන් 2040 වෙනකම් අවුරුදු 14කදී විදේශ විනිමය ආදායමේ අපි 30ක් ආනය ශක්ති ප්‍රවාහ ආනයනය කරන්න බැහැ කියන ප්‍රමාණය 10% දක්වා අඩු කිරීම තමයි. අපිට අවුරුදු 17ක් තියෙනවා. ඒකෙන් මම කියන්න ඕනේ දැන් මේක කවුරු හරි අහන්න පුළුවන් මේ ටාගට් කොහොමද ෆික්ස් ගණනය කරේ ගණනය කරේ කවුද? මේක මං හිතන්නේ දත්ත මත ගණනය කිරීමකට වැඩිය ප්‍රතිපත්තිමය තීරණයක්. මට අතීත සිද්ධියක් ඔළුවට එනවා මේ ඔත් එක්කම පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව. ඒක මේ අපිට මතකයි 2020 එවකට පැවති රජයේ තීරණයක් ගත්තා. ප්‍රතිපත්තිමය තීරණයක්. අපේ මේ විදුලි බල නිෂ්පාදනය 2030 වෙද්දී 70%ක් පුනර්ජනනීය බල ශක්තිය විය යුතුයි කියලා. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. මේක ඒ අවස්ථාවේදී විශාල වශයෙන් විවේචනයට ලක් වුණා. මේක කවුද ගණන් හැදුවේ? මේක මේ කොහොමද මේ වගේ තීරණයකට ආවේ කියලා. නමුත් මේක එවෙලේ ගත්ත ගණන් හදලා ගත්ත තීරණයක් නෙමෙයි මේක. ප්‍රතිපත්තිමය තීරණයක් ඒ වසරේ ගත්තා. මේක අපි එවෙලේ කොච්චර විවේචනය කරත් මේක කවුරුත් මේකට අනුගත වුණා. මේකට අනුගත වෙලා මේ තීරණය කර තියාගෙන ගියා. කෙනෙක් අහන්නේ කොහොමද කියන්නේ අනුගත වුණා කියලා අපි ඉලක්කමක් කියමු. දැන් අපි ගත්තොත් අපි 150කට කාලේ වේදාගල ඉවරයි 26යි නේ 2026. එතකොට අපි අවුරුදු 6ක් ගිහින් අපිට 2026ත් එක්ක ගත්තොත් අපි මේ වෙනකොට අපි සූර්ය බලය ශක්තිය ගත්තොත් අපි දැන් මේ වෙනකොට අපේ මුළු විදුලි බල නිෂ්පාදනයෙන් 20%කට ඉක්මවා. විශේෂ සමාන දවස් තියෙන හොඳට ඉරේලේ තියෙන දවස්වල 24 25ක් දීපු දවස්. ඒ කියන්නේ උපරිම වශයෙන් මුළු ඉල්ලුමේ 4 වෙන එක. හතරෙන් එකක් දවසක අපේ ඉල්ලුම තියෙන්නේ ගිගාවට් පැය 50ක් වගේ දවසකට 55ත් අතර වෙනස් වෙන්නේ. ඒතර අපි 50ක් කිව්වොත් මෙන් 25කට ආසන්න ප්‍රමාණයක් අපි සූර්ය බලයෙන් ලබා ගන්න මේ වෙනකොට. ඒ ඊට අමතරව අපිට හයිඩ්‍රෝ පවර් තියෙනවා හයිඩ්‍රෝ පවර් තියෙනවා සුළං බලයත් 6%කට කිට් වෙන්න අපි ගිහින් තියෙනවා දැන්. ඉතින් මේක අපිට 2020 දී අපිට හිතා ගන්නවත් බැරි ටාගට් එකක්. නමුත් අපි ක්‍රමානුකූලව දැන් අපේ මුළු විදුලි බල අවශ්‍යතාවයෙන් සමාන වශයෙන් 60 63 64 65 වගේ අපි පුනර්ජනනීය බල ශක්තියෙන් පාවිච්චි ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ 70ට තව 5ක් 6ක් ගියාම අපි 70 ලඟ වෙන්න පුළුවන්. ඒ කියන්නේ 2030 දී අපිට මේක අනිවාර්යයෙන් ආවෙත් කියලා. අපි මම හිතනවා. ඒ වගේම සුබදායි බලාපොරොත්තු තියගමු විෂන් 2040 ගැන මේක නිකම්ම කරන්න බෑ. මේ තාක්ෂණය බොහොම සංකීර්ණ මාතෘකාවක්. මේක ඉතින් මම හිතන්නේ අපි ඉදිරි වීඩියෝ කීපයේදී සාකච්ඡා කරලා සූදානම් විවිධ විශේෂඥයන් කැඳවලා ඔවුන්ගේ අදහස් මොන වගේ තාක්ෂණයක්ද අපිට අවශ්‍ය සහ ඒවා ලංකාවට ගෙන එන්නේ කෙසේද කියන ක්‍රියාමාර්ග සියල්ල අපි සාකච්ඡා කරන්න සූදානම්. මේ වීඩියෝ තුලින් අපි මෙතනින් නවතිනවා. ඉදිරි වීඩියෝ වලදී අපි ගැඹුරින් මේ සියල්ල කතා